සංයුක්ත ගණිතයේ ප්‍රමිතියේ නිර්මිතය යස සෙනරත්. ඕනෑම PXY ලක්ෂයක සිට ලක්ෂයක පිහිටන විට එතකොට බං මෙහෙම සීන් එකක් තියෙන්නේ. මෙතන O ලක්ෂයක සිට තිරසට තීටානත u වේගයෙන් අංශුවක් ප්‍රක්ෂේපණය කරයි. මෙහෙම යනවනේ. හරි. තිරසට තීටානත u වේගයෙන්. u වේගයෙන් මෙතන තීටා. හරි. එතකොට මේ වගේ xy කියලා පොයින්ට් එකකින් යනවා කියලා කියනවා. කොහොමද තමයි කියන්නේ? හරි. එතකොට මේකේ කියනවා y සමාන x tan theta ඍණ gx වර්ග sec වර්ග theta යට 2u වර්ගයේ බව පෙන්වන්න. ඒක හරි සරල වැඩක් වඩ කරන්න තියෙන්නේ. තිරස් දිශාවට දාන්න s සමාන ut. භාගය t වර්ගය. හරි. මේක දාපු ගමන් x නේ තිරස් විස්ථාපනේ. u cos theta t. භාගය t වර්ගයේ බිඳුවයි. t සමාන x බෙදීම u cos theta. හරිද? එතකොට මොකද මේ පැත්තට දින තිරස් ප්‍රවේගය u cos theta සිරස්ව දින ප්‍රවේගය u sin theta. හරි. ඊට පස්සේ එකම දේ සිරස්ව ඉදිරියට දාන්න සිරස්ව ඉහළට දාන්න s සමාන ut දන භාගය t වර්ගය. ඒතර s කියලා කියන්නේ y u sin theta t ඍණ gt වර්ග බෙදීම 2. හරි. දැන් ඊට පස්සේ මේ කාලේ කියලා මෙතෙන්ට ආදේශ කරන්න. u sin theta t and t කියලා කියන්නේ x බෙදීම u cos theta. හරි. ඍණ g බෙදීම 2 t වර්ගය කියලා කියන්නේ x වර්ග බෙදීම u වර්ග cos වර්ග theta. හරි. ඉතින් ඕක දීලා තියෙන ෆෝමැට් එකට හැදෙනවා u කැපිලා ගිහිල්ලා y සමාන x tan theta ඍණ gx වර්ගයට 2u වර්ගය මෙතන sec වර්ග theta. හරි. ඔක සාමාන්‍යයෙන් ප්‍රක්ෂිප්ත ගානක සරල වහන සුලභ වහන එකක්. හරි. ගිය අවුරුද්දේ තාලා තිබ්බ ඔය වගේම එකක්. හරි සරල වැඩක්. සාමාන්‍ය ලකුණු 10ක් විතර දෙන්න හම්බ වෙනවා. අදුපැතුසල්ම. හරි. එතකොට මෙතනදී ඊළඟ එක හදපුවේ දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. හොඳයි. එනයින් හෝ අන්නයිරුකින් හෝ p අංශුවේ ගමන් දිශාව තිරසට θ අනත නම් ඒ කියන්නේ මෙයා මෙහෙම ගමන් කරමින් ඉන්නකොට ගමන් දිශාව තිරසට θ අනතයි. දැන් තිරස මෙහෙම දිනනවා නම් තිරස මෙහෙම දිනනවා මෙන්න මේ පැත්තට තමයි ගමන් කරන්නේ. මේ ගමන් දිශාවනේ පුතේ. තිරසට θ. හරි. මම දන්නේ ඔයාලා පෙන්වුවේ කොයි විදිහටද කියලා. තිරසට ඇල්ෆා තිරසට ඇල්ෆා. දැන් මෙතන ඇල්ෆානේ. හරිද? දැන් ඔයාලට y ගේ සම්බන්ධයක් ලැබෙනවනේ. මේක. මෙන්න මේ y සම්බන්ධතාවයේ y සමාන x tan theta ඕක අරගෙන මට පුළුවන් theta විෂයෙන් අවකලනය කරන්න. sorry t විෂයෙන් අවකලනය sorry x විෂයෙන් අවකලනය කරන්න. මම මේ කියපු ඕන විෂයකින් පුළුවන් මට පුළුවන් මේක x විෂයෙන් අවකලනය කරන්න. එතකොට නෝ dy බෙදීම dx x විෂයෙන් අවකලනය කරනවා. x විෂයෙන් විතරක් නෙමෙයි අවශ්‍ය නම් θ වලින් අවකලනය කරන්න පුළුවන්. θ කියන්නේ මොකක්ද? ප්‍රක්ෂේපණ කෝණය. ඕනනම් ඔයාලට u විෂයෙන් අවකලනය කරන්න පුළුවන්. මේ u විචල්යක්නේ. ඕනනම් ඔයාලට x විෂයෙන් අවකලනය කරන්න පුළුවන්. දැන් x විෂයෙන් තමයි කරන්නේ. dy බෙදීම dx. මෙතන අවකලනයේදී වෙන දේ මට කියන්න. x tan θ අවකලනය කරා. tan ගුණිතයක දාන්න යන්න එපා. එතන tan θ නියතයක් කියන අවස්ථාවක අවකලනය කරොත් x අවකලනය කරාම 1යි tan θ විතරයි. g මෙතන අවකලනය කරාම 2x විතරයි. sec වර්ග θ බෙදීම 2යි u වර්ගය. හරි. මෙතන 2x විතරයි. දැන් එතකොට dy බෙදීම dx සමානයි කියලා තව සම්බන්ධයක් එනවා. dy බෙදීම dx සමානයි tan θ ඍණ මේ දෙකට දෙක ඔයාලට කපන්න පුළුවන් gx sec වර්ග θ යට 2යි u වර්ගය විතරයි. මේ ලැබෙන්නේ පුතේ dy බෙදීම dx කියලා මොකද්ද මෙතන අපිට හම්බෙන්නේ? දැන් y සමානයි කියලා සිතයක් දීලා තිබ්බොත් dy බෙදීම dx කියන්නේ මොකක්ද? අවකලනය. අනුක්‍රමණය මොකේ අනුක්‍රමණය?
ස්පර්ශකයේ අනුක්‍රමණය. ස්පර්ශකයේ අනුක්‍රමණය. එහෙනම් මෙන්න මේ dy බෙදීම dx එක ස්පර්ශකයේ අනුක්‍රමණය නම් මේ dy බෙදීම dx එක එකපාර සමාන වෙනවා tan alpha ට. දැන් අනුක්‍රමණය කියන්නේ tan theta. තේරුණාද? දැන් මෙයාගේ චලිත දිශාව tan alpha නම් චලිත දිශාව තිරසට alpha නම් කෙලින්ම මේක සමාන වෙනවා tan alpha. හරි? උපරිම ලක්ෂයේදී මට කියන්න මෙන්න මේ tan alpha කීයක් වෙනවද කියලා උපරිම උසට ගියා. උපරිම උසට ගියා tan alpha කීයක් වෙනවද? උත්තර දෙන්න නිකන් බලාගෙන ඉන්න එපා. අහන ප්‍රශ්නෙට වා ඒක ඔළුවෙන් හිතලා උත්තරේ දෙන්න. නිකන් ඔය එහෙම ඉන්න එපා. හරි. කීයක් වෙනවද උපරිම දෙනදී? tan alpha කීයක් වෙනවද? බිඳුවයි. ඉතින් අනුක්‍රමණයේ බිඳුවක් වෙනවා මෙතෙන්දී උපරිම තැනදී. තේරුණා? උපරිම තැනදී අනුක්‍රමණයේ බිඳුව. ඕනනම් ඔයාලට මේක උපරිමයක් වෙන x අගේ හොයාගන්නත් පුළුවන්. මේකට බිඳුව දාලා x හොයන්න පුළුවන්. dy බෙදීම dx සමානයි බිඳුව වන x අගේ කියන්නේ මොකක්ද? එතන විශේෂත්වය මොකක්ද? පරාසයෙන් කොච්චරද? භාගේ. එතකොට එතෙන්දී x සමානයි r බෙදීම 2යි. හරි? ඒවත් ඕනනම් මේක අස්සේ දාලා ගන්න පුළුවන්. මම ඒවල නෝට් වල දීලා ඇති. කොහොම හරි මෙහෙම අවස්ථාවක් එනවා. එහෙනම් මෙන්න මෙතන tan theta සමාන වෙනවා. sorry tan alpha dy බෙදීම dx tan alpha වෙලා tan alpha සමාන වෙනවා. හරි? tan theta ඍණ gx sec වර්ග theta යට u වර්ගයට. හරි? තේරුණාද වැඩි? දැන් අපිට ඊටාම සංසුණු වැඩි කරගන්න පුළුවන්. අපි එක සමීකරණයක් කරන් තියෙනවා. y සමානයි x tan theta ඍණ gx වර්ග sec වර්ග theta යට හරි 2u වර්ගය. ඊළඟට තව සම්බන්ධයක් කරන් තියෙනවා. tan alpha සමානයි tan theta ඍණ gx sec වර්ග theta යට u වර්ගය. මේක ගත්ත අතෝසන් වල දෙන්නේ කින් ගත්ත. හරි. මේක තමයි එන්නේ. හරිද? gx sec වර්ග theta යට u වර්ගය. දැන් කොහමද අන්තිම උත්තරේ පෙන්වන්නේ? මෙන්න මේක පෙන්වන්න තියෙන්නේ. tan theta දන tan alpha සමානයි 2y බෙදීම x. කොහොමද ඔක පෙන්වන්නේ? ඔයා හිතන්න තියෙන දැන් මොකද්ද අයින් වෙලා තියෙන්නේ මේකේ? මේකේ අයින් වෙලා තියෙන්නේ මොන පදේ? දැන් මේ දෙන්න මෙහෙම ඉන්නවනේ මෙයයි මෙයයි මේ sec වර්ග කැලලක් මෙයා ගාව තියෙනවා. කොයි එකද අයින් වෙන්නේ මේකේ? sec වර්ග පදේ අයින් වෙන්න ඕනේ. sec වර්ග පදේ අයින් කරලා මේ පළවෙනි සමීකරණය කියලා මෙයා ගන්න එක කියලා. මේක 2 කියලා ගන්න. හරි? පළවෙනි සමීකරණය 2කින් වැඩි කරලා x වලින් බෙදන්න. එතන 2කින් වැඩි කරාම 2y වෙනවා. බෙදීම x වෙනවා. මෙයා 2කින් වැඩි කරාම 2x tan theta වෙනවා. x කින් බෙදුවම 2y tan theta වෙනවා. අඩු කිරීම. මෙයා 2කින් වැඩි කරාම 2ට 2 කැපෙනවා. x කින් බෙදුවම මෙහෙම එනවා. 3 වෙනවා මේක. හරිනේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ හරි සරල වැඩක්. 3යි 2යි අඩු කරන්න. හරි. 3යි 2යි අඩු කරාම පරිස්සමෙන් අඩු කරන්න 2y බෙදීම x ඍණ tan alpha සමානයි 2y tan theta ඍණ tan theta. මේ කැලල කැපෙනවා. හරි. ඒක සුළු කරපන්. එතකොට උත්තරේ එනවා. හරි. ටක් ගාලා ඉවරයක් කරගන්න. සංයුක්ත ගණිතයේ ප්‍රමිතියේ නිර්මිතය යසස්සෙනරත් සැසිප්නුකේකොඩ ගුරුමට්ල කළුතර සයින්ස් සෙන්ටර් පාදුක්ක විමසීම්